පුංචි සෙල්වන් යන්නේ එයාගේ යාළුවා චුට්ටි හම්බෙන්න. මේ ඉන්නේ චුට්ටිගේ අම්මා. නේද? චුට්ටි එනවද? මං චුට්ටි එක්කගෙන ආවා. චුට්ටි ඉන්නවා පුතේ. සෙල්වන් මාව එක්කගෙන ඇවිල්ලා මාරු මං අද එනවා. ඔයාට මහන්සිද සෙල්වන්? මං බලන්න හිටියේ ඔයා එනක. කොහෙද දෙන්නම යන්න ලැහැත් වෙන්නේ? මම අද සෙල්වන් දිහා යනවා. ඒ කට්ටියට හෙට දීපවාලිනේ මට උදව් කරන්න යන්න ඕන. හරි. දඟ වැඩේම කරන්න බෑ හරිද? හරි අම්මේ ඔයා දන්නවනේ ඔයාගේ පුතා ගැන. ලඩ්ඩු තියනවද සෙල්වන් ඔයාලා ගෙදර? ඔව් අම්මා අදලා තියෙන්නේ. ඔන්න දීපවාලි වලට සෙල්වන්ගේ අම්මයි තාත්තයි බාරටම වැඩ. අම්මා අප්පා මං ආවා අම්මා. කොහොමද නන්දා? මාත් ආවා. ආඩ වනේ චුට්ට පුතාත් ඇවිල්ලා නේද? කොහමද? තාත්තා මැඩද? අයියෝ ඇඩ ඉන්න වැඩ. ශරි පාර්වතී මට ඉච්චර සිංහල බෑනේ අප්පා. ඔන්න ටික වෙලාවකින් චුට්ටේ සෙල්වනුයි මිදුලේ කෝලන් රටා අඳින්න පටන් ගත්තා. එයාලා ලස්සන කෝලන් රටාවක් ඇඳා. මේක නම් ලස්සනයි නේද? මෙන්න චුට්ටි පුතේ ඔයා ආශම කරලා අඩගෙනව මං එන්න කන්නේ. නියමයි අද නම් කනවා බඩ පැලෙන්න. ඔයා ඉතින් ලඩු කන්නමනේ ආවා. පොඩ එන්නකෝ මගේ පුතාලා දෙකම. පොඩි ලක්ෂණ එකක් තියෙනවා. එන්නකෝ පොඤ්ඤා වාංගලේ. යන් ඉක්මනට යන්. කොහමද මම ලක්ෂණ පාන එකක් ඇදුවා. පලන්නකෝ මේක චුට්ට පුතා මේක පලන්නකෝ. මම පලන්නම්. අයියෝ මොකද අප්පා කර අයියක කෙපුවා. අයියෝ අඬවනේ. ඔයානේ මම ඉතින් මේක බලන්න කිව්වා. අයියෝ පාර්වතී පොඩක් මෙයාට කියන්නකෝ අප්පා. අයියෝ අනේ පුතේ මම කිව්වේ බලන්න කියලා. එයාට හරියට සිංහල බෑනේ අප්පා බලන්නකෝ. ඔන්න සෙල්වන්ගේ තාත්තට සිංහල බැරි නිසා ලොකු අකරතැබ්බයක් වුණා. ඉතින් මේ අය ඒ ඔක්කොම අමතක කරලා දීපාවලි උත්සවය සමරන්න පටන් ගත්තා. සෙල්වන්ගේ අම්මයි තාත්තයි පුංචි සෙල්වනුයි ඒ වගේම අපේ චුට්ටි පහනක් අතේ තියාගෙන දීපාවලි සමරුවා. සෙල්වන් මට ලඩ්ඩු දෙන්න නැති වෙයිද හලෝ? පොඩ කිඩාපා මේකේ වීරීචකම වල අපේ අම්මා ලඩු පිඟාන දෙයි. පහවලි දාත දීපාවලි සඳ අරන්